ඔන්න අදත් හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක නම් 2025 අවුරුද්දේ අපි අන්තිමටම ගිය ට්‍රිප් එක ගැන වීඩියෝ එකක්. ඉතින් අපි මේ අනුරාධපුර ගියේ 2025 12/17. ඉතින් 12/17 කියන්නේ තාත්තිගේ බර්ත්ඩේ එක දවස. ඉතින් ඒ දවස් අල්ලලා තමයි අපි මෙන්න මේ අනුරාධපුර ට්‍රිප් එක ගියේ. මේ අවුරුද්දේ දෙවැනි වතාවට තමයි අනුරාධපුර යන්නේ. ඉතින් මේ අවුරුද්ද පටන් ගන්නකොටත් අපි අනුරාධපුරෙන් තමයි ඉස්සෙල්ලාම ආශිර්වාද අරන් මේ අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් ඒ විදිහටම මේ අවුරුද්ද අවසන් කරන්නත් අපි අනුරාධපුරම තෝරගත්තා. මොකද අපිට අලුත් සමාජිකයෙකුත් ඇවිත් ඉන්නවනේ. ඉතින් ඔන්න කතාවෙන් උතුරු මැද පළාත් සීමාවටත් ඔන්න ආවා. ඉතින් මෙතනින් තමයි වයඹ පළාතයි උතුරු මැද පළාතයි වෙන් වෙන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. හැබැයි ලස්සන වුණාට ආව වතුර පාරවල් වල මතක සටහන් නම් ඔන්න තාමත් තියෙනවා. ඉතින් එච්චර කාලයක් ගිහින් නැහැනේ. තාමත් මාස 2ක් විතරනේ ගිහින් තියෙන්නේ. ඉතින් ඒවත් බලාගෙන අපි ඔන්න හෙමින් ආව අනුරාධපුරයට. ඉතින් අපි එනකොට හවස 6ට විතර ඇති. ඉතින් අපි ලෑස්ති වෙලා හවස තමයි ඔන්න රුවන්වැලි සෑයට නෙමෙයි ජයශ්‍රී මහා බෝධියට මේ අෂ්ටපාන එහෙම අරගෙන මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න සුදු පුතාටත් මේ වෙලාවේ හොඳටම මහන්සි. ඉතින් මහන්සි වුණාට හවස බෝධි පූජාව තියන්න තමයි යන්න ලෑස්ති වුණේ. ඉතින් මේ තමයි අපි එදා රැට නතර වෙන්න ගත්ත හොටෙල් එක. ඉතින් ඔන්න පුංචියට තමයි ඔන්න රූම් ටෝ එකක් යන්න මතක් වුණේ. ඉතින් ඔන්න මේ වෙලාවේ නම් කාමර හොඳටම හැඩි වෙලා. මොකද අපි ආව ගමන් ඉක්මන් කරලා යන්න ලෑස්ති වුණානේ. ඉතින් මෙතන විස්තර ඕන අන්තිමට මං ඒ විස්තර ටිකක් දාන්නම්. අපිට අපේ ගෙදර වගේ ඉන්න පුළුවන් තැනක් තමයි මේ තැන. ඉතින් ඔන්න අපි කට්ටියම යන්න ලෑස්ති වුණා. ඉතින් යන්න ලෑස්ති වුණාට මොකද හිතුවේවත් නැති විදියට හොඳටම වහින්න ගත්තා හැබැයි. ඉතින් එහෙමයි කියලා අපි ඔන්න යන්නේක නතර කරේ නෑ. අපි ගියා වැස්ස පායනකම් කියලා කෑම ගන්න. මට මතක විදිහට මෙතන නම නම් ආලංකුලම. ඉතින් සර්විස් එක හරිම හොඳයි. ඉතින් සුදුමැණිකට හොඳටම ඔන්න බඩගිනි වෙලා තමයි හිටියේ මේ වෙලාවේ. එයාට ඉතින් කෑමෙනකම්වත් ඉන්න බැරි වුණා. ඉතින් ওই විදිහට තමයි එයා කෑමෙනකම් හිටියේ. ඉතින් ඔන්න කෑම ආව විතරයි එයාට ඉක්මනට කෑම දාලා දුන්නා. බලන්නකෝ සුදු පුතාට අවුරුදු 2මාරයි. ඉතින් එයා හොඳටම දැන් තනියෙන් කෑම කන්න දන්නවා. චූටි ළමෙක් වුණාට එයා හලා ගන්න එහෙම නැතුව තනියෙන් හැන්දකින් කනවා. බලන්නකෝ ඉතින් ඔයාලටත් ඉන්නවද මේ වගේ චූටි බබේ? දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම දේවල් කියලා දෙන්න ඕනේ පිළිවෙලට. එතකොට ඒගොල්ලෝ පුංචි කාලේ ඉඳන්ම ඒ දේවල් පිළිවෙලට පිළිසිදුවට කරන්න ඉගෙන ගන්නවා. නැත්තම් කොහෙට හරි ගියපුවාම හැමදාම අම්මයි තාත්තයි කව ඉඳලා දරුවෙට තනියෙන් කන්න දුන්නාම කන්න බෑ. ඉතින් මේ දේවල් ගෙදර ඉඳන්ම ගෙදර පරිසරයෙන් තමයි ඒව පුරුදු කරන්න ඕනේ. පේනවනේ දඟමල්ල අපි කරන දේවල් ඒ විදිහටම කරන්න ඕනේ. ඉතින් ඔන්න කොහෙට හරි ගියා කියලා බඩගින්න නැති වෙන්නේ නෑනේ. ලැජ්ජාව පැත්තක තියලා හොඳට කන්න ඕනේ. හොඳට කාලා බඩ පුරවගෙන තමයි ඊටු වැඩ ටික කරන්න ඕනේ. ඉතින් ඊගාවට ඔන්න කෑම බීම ඔක්කොම අරගෙන ඉවර වෙලා අපි ආයෙත් අපි ඉන්න තැනට ඉතින් එතෙන්ට ඇවිල්ලා තාත්තිගේ බර්ත්ඩේ කේක් එක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කේක් එක මං ගෙදරදීම තමයි හදන් ගියේ. තාත්ති කැමති චොක්ලට් කේක්. ඉතින් ඒ හින්දා වැඩි වැඩ දාන්න නැතුව චොක්ලට් කේක් එකක් තමයි ඔන්න හදන් ගියේ. ඔන්න ඉතින් ওই විදිහට තාත්තිගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මහා ලොකු පාටි දාන්නේ පුංචියට කේක් එකක් කපලා එයාව මේ ලෝකෙට බිහි කරපු අම්මට ඉතින් ඒ දවසේ මොනවා වුණත් ළමයි කොච්චර ලොකු වුණත් ඒ දවස් අමතක කරන්න බෑනේ. ඉතින් ඒ හින්දා එයාගේ අම්මවත් එක්කන් තමයි අපි අනුරාධපුර ගියේ.
ඉතින් ඒක කොච්චර ලොකු පිනක්ද මේ වගේ රත්තරන් හස්බන්ඩ් කෙනෙක් ලැබුණේ ඒ අම්මා හින්දා. ඒ හින්දා මං එයාටත් මේ වෙලාව පින් දෙන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මගේ සුදු පුතත් කවදා හරි තාත්ති වගේම හොඳ දරුවෙක් වෙන්න කියලා අම්මා මේ වෙලාවෙත් ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලන්නකො කාලය ඉක්මන නේද? තාත්තිත් චූටි පුතා වගේ චූටියට ඉපදිලා ඉක්මනට ලොකු වෙලා තියෙන ඉක්මන. අපේ සුදු පුතත් කවදා හරි ඔය වගේ ලොකු වෙලා හැමදාම ඉතින් අපි ළඟ ඉන්නේ නැණි අපිවත් දාලා යයි කවදා හරි. ඔන්න ඉතින් තාත්තිට සුබම සුබ වාසනාවන්ත නිදුක් නිරෝගී උපන්දිනයක් කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට ඕනේ එයාගේ සතුට නිරෝගීකම. ඒ තිබ්බනම් හොඳටම ඇති. ඔන්න ඉතින් නැන්දිලා දෙන්නටත් කේක් කැව්වා. ඉතින් එදා දවසේ විදිහට ඉවර කරා. ඔන්න පහවදා පාන්දරම අපි පාන්දර 3ට විතර නැගිටලා කිරි ආහාරෙම හදලා මේ පාන්දර 5:00යි. 5:00 වෙනකොට ඔක්කොම වැඩ ටික ඉවර කරගත්තා. මොකද අපිට ඕනේ උනේ උදේම යන්න. නැත්තම් එහෙම දවල් වෙලා ගියපුවාම අවුවත් සැර වැඩි හරියට වන්දනා කරගන්න වෙන්නේ නැහැ. සෙනගත් ඉන්නවා. ඒක නිසා අපි පාන්දරම වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් කිරි ආහාර හදන වීඩියෝ එහෙම නැහැ. මොකද සුදු පුතා ඉන්න හින්දා කෑ ගහන්න බෑනේ වැඩි. එයා ඇහැරුණොත් එහෙම මේ වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරයි. කලින් දවසේ හවස අපිට බෝධි පූජාව තියාගන්න බැරුණා. මොකද හොඳටම වැස්ස. ඒ ගෙනාපු බඩු ටික එහෙම්මම තිබුණා. ගෙදරින්ම තමයි හැම දෙයක්ම ලෑස්ති කරගෙන ආවේ. ඖෂධ වර්ග, නිල් මල්, පාට මල් වර්ග ඒවා ඔක්කොම. ඉතින් අපි ඔන්න උදේම යන්න ලෑස්ති වුණා. ඉතින් යනකොට මම වගේම තවත් කෙනෙක් හිටියා. ඉතින් එයාට පින් සිද්ධ වෙන්නත් එක්ක කියලා එයාගෙන් අපි මල් අරගෙන ගියා. මොකද චෛත්‍ය ළඟ නම් ඕනේ තරම් මල් තියෙනවා. හැබැයි ඉතින් මෙයාගේ මල් ටිකක් ගන්න එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඔන්න ඔය විදිහට මේ කාලේ මලුත් ටිකක් ගණන්. මොකද වැස්ස තිබුණ නිසා මල් නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් මට පුළුවන් විදිහට එයාටත් ඔන්න උදව්වක් කරා. ඊගාවට අපි මේ දැන් රුවන්වැලි සෑය වඳින්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාව තව උදේ 6:00 විතර ඇති. හැබැයි බලන්නකො කොහොමද එළිය කියලා. මේ වෙනකොටත් අවුව වැටිලා. ඉතින් ඒ හින්දා තමයි අපි පුළුවන් තරම් උදේම යන්න ලෑස්ති වුනේ. හැබැයි ඉතින් චූටි බබෙක් ඉන්නවා කියන්නෙම ලේසි වැඩක් නෙවෙයි. ඉතින් කොහොම හරි ලේසි නැති වැඩ තමයි අපි කරන්නත් ඕනේ. නැත්තම් ඉතින් ලේසි වැඩ කළා වැඩකුත් නැහනේ. ඉතින් මල් චුට්ටක් වැඩිපුර ගත්තා. මොකද මට ආසාවක් තිබුණා කාට හරි එක්කෙනෙක්ට හරි මල් ටිකක් දෙන්න ඕනි කියලා. බලමු ඉතින් ඒ ආශාව මට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් යනකොට හංසෙක් හිටියා. ඔන්න සුදු පුතාට හංසයාවත් පෙන්නගෙන අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හරිම නිස්කලංකයි. හිත නිවෙනවා මේ පරිසරය දැක්කත්. අනුරාධපුර ගැන නම් ඉතින් කියන්න වචන නැහැ. එතෙන්ට වෙලා ඕනේ තරම් වෙලා ඉන්න පුළුවන්. ඒ තරම්ම පින් බිමක් පින් කෙතක් තමයි අනුරාධපුර කියන්නේ. ඉතින් සමහරුන්ට නම් මේකේ වටිනාකමක් නැහැ. පේනවනේ උදේ 7 වෙන්නත් කලින් කාපාක් එක පිරিলা ඉවරයි. ඉතින් මල් ගන්න කට්ටිය කෑ ගහනවා එන්න අපනුත් මල් ගන්න කියලා. හැබැයි ඉතින් අපි නම් මල් අරගෙනයි ආවේ. ඉතින් ඔන්න ওই විදිහට හෙමින් අපි චෛත්‍යයට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කවුරුත්ම සෙනග වැඩි නැහැ. නැත්තෙමත් නෑ ඉන්නවා. ඉතින් ওই විදිහට යන්න වෙන්නේ නෑනේ. ටිකක් දවල් වෙලාව නම් අවුවත් එක්ක නැත්තම් හැමදේම එපා වෙනවා. ඒ හින්දා ඔන්න බලන්නකො උදේ පාන්දර කොහොමද ලස්සන කියලා. ඉතින් අපි ගත්ත මල් ටික අපි බෙදා ගත්තා. ඉතින් බලන්නකො සුදු පුතා මේ අවුරුද්ද මුල එනකොට මේ ගත්ත ෆොටෝ එක. දැන් බලන්නකො අවුරුද්දක් ගත වෙලත් නෑ මෙතන. එතකොට ජනවාරි ඉඳන් දෙසැම්බර් වලට මාස 10ක වෙනසක් තියෙන්නේ. ඉතින් කොහොමද බලන්නකො සුදු මැණිකගේ වෙනස. ඉතින් ඒක මෙහෙම දකිනකොට නම් ලොකු වෙනසක් කියලා තේරෙනවා. හැබැයි ඉතින් හැමදාම දකින නිසා ඒක මහා ලොකුවට අපිට දැනෙන්නේ නැතුණාට ෆොටෝස් වලට නම් එතන ගොඩාක් ලොකු වෙනසක් කියලා තේරෙනවා. ඉතින් මගේ සුදු මැණික ලොකු වෙලා
චණ්ඩියෙක් වගේ දැන් ඉතින් අපි ඕන්නේ එයා තනියෙන් යනවා. ඉතින් මගේ සුදු පුතාට බුදු සරණයි. ඔන්න ඉතින් හෙමින් රුවන්වැලි සෑය වන්දනා කරන්න තමයි මේ යන්නේ අපි. ඉතින් උදේ පාන්දර හිතට දැනෙන සිතුවිලි නම් කියන්න බෑ. ඉතින් හරිම නිස්කලංකයි, හිත නිවෙනවා. කිසිම දෙයක් හිතට එන්නේ නෑ. ඒ තරම් පින්වන්ත භූමියකට තමයි මේ අපි ඇවිත් ඉන්නේ. ඉතින් ඔන්න සුදු පුතා ගිහිල්ලත් ඉවරයි. අපි දෙන්න හෙමින් කියව යනවා. ඉතින් හදිස්සියක් නෑනේ. ඉතින් ආවේ එකේ ඕන තරම් වෙලාවක් ඉඳලා යන්න තමයි මෙතෙන්ට ආවේ. ඉතින් ඒක නිසා රුවන්වැලි සෑය ලස්සනත් බලාගෙන හදිසියේ දුවන්න බලාගෙන රුවන්වැලි සෑයට ඇවිත් වැඩක් නෑ ඇත්තටම. ඉතින් එනවනම් නිදහසේ නිස්කලංකව වැඳගෙන කරගෙන යන්න පුළුවන් විදිහට එන්න ඕනේ. ඉතින් මේ විදිහට බලා ගන්නවත් වෙන්නේ නෑනේ. හදිසියේ සෙනගොඩේ ආවනම් එහෙම ජනවාරි මුල එනකොට නම් අපිට අඩියක්වත් තියන්න ඉඩ තිබුණේ නෑ. අඩුම තරමේ මලක් තියන්නවත් ඉඩ තිබුණේ. ඉතින් අපි සුදු පුතා හම්බ වෙන්න කලින් ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයටයි ආවා. ඉතින් ඊට පස්සේ අපට සුදු පුතාවත් ලැබුණා. ඉතින් මේ අවුරුද්දේ ජනවාරි වෙලාවට පස්සේ මං ප්‍රාර්ථනාවක් නම් කරේ නෑ. හැබැයි ඉතින් අපිට අලුත් පැටියාවත් ඔන්න ආවා රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මහා බෝධියටයි ආවට පස්සේ. ඉතින් මං හිතන්නේ මේ පින්වන්ත භූමියේ ඉඳන් තමයි මගේ දරුවෝ දෙන්නම මගේ ළඟට එන්න ඇත්තේ කියලා. මං කියවනේ මගේ හිතේ තිබ්බ ආසාවක් ගැන. ඉතින් ඒ ආශාව මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. මං එන ගමන් ඉඳන් බලබලාවේ කවුරු අතේද මලක් නැත්තේ කියලා. ඉතින් හැමෝගේ මතේ මල් තිබ්බා. හැබැයි ඉතින් මේ දෙන්න අතේ මල් තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා හොඳම දෙන්න තමයි මේ දෙන්න කියලා. ඒ දෙන්නට මල් දීලනකොට මටයි සුදු පුතාටයි තව මල් වගේක් හම්බ වුණා. ඉතින් දහස් පෙතිය මල් තමයි හම්බ වුණේ. ඉතින් ඒ මල් ටිකත් අරගෙන අපි ගෙනාපු ඖෂධ වලින් එක වට්ටියක් රුවන්වැලි සෑයට අරගෙන ආවා. අනිත් වට්ටිය ඉතුරු කරගත්තා ජයශ්‍රී මහා බෝධියට බෝධි පූජාවට. එතකොට මෙතන විෂ්ණු දෙවියන්ට නිල් මල් ටික තියාගත්තා. ඉතින් ඊට පස්සේ කිරි ආහාර වලින් දෙකක් ගත්තා මෙතෙන්ට. ඊට පස්සේ එතන ලස්සනට සරසගත්තා අපි රතු ඕලු තියලා. ඉතින් ඒ වගේ තමයි අපි මෙතන ලෑස්ති කරගත්තේ. ඉතින් හිත නිවන දසුණා. ජීවිතයේ අවසාන මොහොතේ මේ දේවල් මතක් වෙන්න කියලා තමයි ඉතින් හැම වෙලේම මම නම් ප්‍රාර්ථනා කරන්නේ. අපි ගෙනාව කිරි ආහාර ඖෂධ හැම දෙයක්ම මෙතන තියලා අපි ගියා චෛත්‍ය වටේ ගිහින් එන්න. වන්දනා කරලා එනකොට අපි මේ ටික ආපහු වස් කරන්න අපේ ඕලු මල් ටිකත් අරගෙන මෙන්න මේ මෑණියෝ සිරිපතුලක් නිර්මාණය කරනවා. ඉතින් බලන්නකෝ අපි ගෙනාව මල් ටිකත් ඒකට අරගෙන. ඉතින් කොච්චරනම් සතුටුයිද. ඉතින් ඒක දැකලා අපිට හරිම සතුටුයි. ඉතින් මෑණියෝ අපිට ඒකත් පෙන්නලා අපි ඒකත් බලලා දැන් ඔන්න ශ්‍රී මහා බෝධියට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ යන්න කලින් ඉතින් ඔන්න සුදු පුතාට තවත් යාළුවෙක් හම්බෙලා. ඉතින් එයාගේ කකුලට මොකක් හරි අසනීපයක් වෙලා එයාට ගොඩක් පියාඹන්න බෑ. අසනීපෙන් තමයි හිටියේ. අපි එයාවත් බලලා ආයෙමත් සැරයක් චෛත්‍ය වටේ යන්න වුණා අපිට. ඉතින් සුදු පුතත් එක්ක ඔන්න ආයෙත් චෛත්‍ය වටේ ගිහිල්ලා වැඳලා කරලා ආවා. ඉතින් ඒ යන අතර මගදී බලන්නකො මේ කවුද ඉන්නේ කියලා. මේගොල්ලොත් ඉතින් උදේම කෑම හොයාගෙන එන කට්ටියනේ. ඒගොල්ලන්ටත් ඉතින් ඇති තරමට කෑම තියෙනවා මෙතන. ඉතින් කොච්චර ලොකු පිනක්ද බුදුන්ට පූජා කරන එකෙන් ඒගොල්ලොත් ඒගොල්ලෝගේ කුසගිනි නිවා ගන්න එක. ඉතින් ඔයාලටත් මට වගේමද කොච්චර හිටියත් මේ තැන එපා වෙන්නේ නැහැ. ඕනේ තරම් වෙලා බලන් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙමයි කියලා ඉතින් අපිට එතෙන්ට වෙලා ඉන්න බෑනේ. අපිට තවත් තියෙනවනේ වැඩ කටයුතු කරගන්න. ඉතින් දැන් එතනින් අපි ආවා ජයශ්‍රී මහා බෝධියට. එතන නම් එච්චර සෙනඟ හිටියේ නෑ අපි යනකොට. ඉතින් ඔන්න මේක අශෝක ස්තම්භයක්ද මට මතක විදිහට. ලංකාවේ අශෝක ස්තම්භ තියෙනවද දැන් නම් ඒවා මතකත් නෑ. ඉතින් කොහොම හරි ඔන්න
සුදු පුතාවත් එක්කන් මෙතෙන්ට ආවා. මෙතන ගොඩාක් පර වෙලා මල් තිබුණා, මොකක් හරි පූජාවක් තිබිලා තියෙනවා සංඝමිත්තා තෙරණිය ළඟ. ඉතින් ඒව අයින් කරලා තිබුණ නැහැ. ඉතින් අපි ඒකත් බලාගෙන ජයශ්‍රී මහ බෝධියට හිමින් යනවා. සෙනඟ අඩු වුණාට හැබැයි ඉතින් අපි ගෙන ආපු අෂ්ටපාන එහෙම තියන්න ඉඩක් තිබුණේ නැහැ. ඉතින් තියෙන ඒවා අයින් කරන්නත් හොඳ නැහැ නේ. හින්දා අපි කොහොම හරි ඉඩක් හදාගෙන අෂ්ටපාන ටික තියන්න තැනක් ලෑස්ති කරගත්තා. ඉතින් මේවා අපි සල්ලි වලට ගත්ත ඒවා නෙවෙයි, හැමදේම ගෙදරින් තමයි ලෑස්ති කරගෙන ආවේ. වීදුරුවේ ඉඳන්ම ගෙදරින් අරගෙන ආවේ. මොකද මෙතන තියෙන ඕනේ තරම් සල්ලි වලට ගන්න. හැබැයි ඉතින් පිනක් කරනකොට ඒක මුල ඉඳන්ම පිළිවෙලට හදන තැන ඉඳන් ඒ චේතනාව තියෙන්න ඕනේ. එතකොට තමයි ඕනෙම දෙයක අගය වැඩි වෙන්නේ. නැත්තම් සල්ලි වලට අරගත්ත තිබ්බා කියලා ඒක සිතුවිල්ලක්, එහෙම පින් සිතුවිල්ලක් එනවා කියලා මට නම් හිතන්න අමාරුයි. ඉතින් කොහොම හරි ඔය විදිහට අපි අෂ්ටපාන ටිකක් තියාගෙන, අපි ඖෂධ ටිකත් ලස්සනට තියාගෙන, කිරියාහාර එකක් තියාගෙන අපි ගෙනාව පාට වර්ගවල මල් ටිකක් තියාගත්තා. ඊට පස්සේ උන් අපි බෝධි පූජාව තියන්න උඩමළුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් රුවන්වැලි සෑය වගේම ළඟ වගේම මෙතනත් ඔන්න හම්බුණා අපිට අලුත් බබාලා. ඉතින් මේගොල්ලෝ මේ කේක් කෑල්ලක් තමයි මේ කන්නේ ඉඳගෙන. ඉතින් ඒගොල්ලෝ හරිම බයෙන් තමයි මේක කන්නේ. මේක චුට්ටක් කනවා දුවනවා, චුට්ටක් කනවා දුවනවා. ඒක නිසා අපි ඔන්න කේක් කෑල්ල උඩින් තියලා දුන්නා බය නැතුව කන්න කියලා. මොකද ඉතින් කැම ටිකවත් නිදහසේ කන්න ඕනේ නේද? ඉතින් මේ බලන්නකො මේගොල්ලොත් ඇවිල්ලා. තව මල්වල පැණි ගන්න, රොන් ගන්න. ඉතින් ඒගොල්ලෝ එහෙම ඇවිල්ලා. මෙතන කොච්චරනම් අපිට නොපෙනෙන කට්ටිය ඉන්නවද? ඉතින් මේ වගේනොත් අපි හිතාමතා කරන්නේ නැති වුණාට ලොකු පිනක් සිද්ධ වෙනවා අපි ගේන මලේ ඉඳන්ම. ඉතින් අපි ඊටමත් ශ්‍රද්ධාවෙන් වඳින පුදුන ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ. ඉතින් රන්නා ලේපිත ආධාරකෙකුත් තියෙනවා ඔන්න. ඉතින් සුදු පුතාව යවුවා එතෙන්ට ආධාරකය අල්ලලා සාදු කියලා එන්න කියලා. ඉතින් බලන්නකො මේ දඟමල්ලගේ වැඩ කොහොමද කියලා. එයා එතෙන්ට ගිහින් එතන ඉන්න හැමෝත් එක්කම සෙල්ලම් කරන්න තමයි ලෑස්ති උනේ. ඉතින් කොහොම යන්න චුට්ටක් එයාව එතෙන්ට කියලා සාදු කියවගෙන ඔන්න අමාරුවෙන් එක්කන් ආවා. ඔන්න දැන් ඉතින් අපි බෝධි පූජා එහෙම තියලා ඔක්කොම වැඩ ඉවර කළා. දැන් ආපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙයාව එක්කයි යන්න නම් ඔන්න හිතන්නවත් බෑ. පේනවනේ තියෙන දඟේ. ඉතින් මේ වැල්ලේ කොච්චර ඇවිද්දත් අපිටත් එපා වෙන්නේ නැහැ. එයාත් ඉතින් ඇති පදමට එයාට ඕන හැටියට සෙල්ලම් කරා. ඊට පස්සේ ඉතින් අපි ඉක්මනටම ආවේ අපි නැවතිලා හිටපු තැනට. මොකද මේ වෙනකොටත් හොඳටම පරක්කු වෙලා. අපිට චෙක් අවුට් වෙන්න තිබ්බ වෙලාවත් ඉවර වෙලා. අපිට දෙතුන් පාරක් කෝල්ලාවා. ඉතින් අපි ගියපුවාම අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ වැඳලා පුදලා එනකොට. ඒක නිසා වුණ කොහොම ඉක්මනට ඇවිල්ලා ටට්ටක් ගාලා අපේ බරු ටිකත් ලෑස්ති කරගෙන අපි චෙක් අවුට් වෙන්න ඕනේ. මොකද ඊගාවට යනට රූම්ස් අස්පස් කරලා ඊගාවට එන කට්ටියට එක වෙනකොට බාර දෙන්න ඕනේනේ. ඒක නිසා ඔන්න ඉතින් ඔය ඔතන තමයි අපි හිටියේ. එතන විස්තර මම ෆොටෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් බලන්නකො අනුරාධපුර කියලා කියන්නවත් පුළුවන්ද කියලා. ඇත්තටම හරිම ලස්සනයි, හරිම නිදහසේ නිස්කලංකව අපිට ඕන විදිහට අපි හිටියා. අපිට කිචන් එකක් තිබුණා අපිට ඕන විදිහට පාවිච්චි කරගන්න. ඉතින් ඇති තරම් අපිට නිදහස තිබුණා එතන. ඇත්තටම මාරම හොඳ සර්විස් එකක් ඒගොල්ලෝ දුන්නා. ඉතින් එන ගමන් ඔන්න හොඳටම බඩගිනි. ඉතින් මං කිව්වනේ කනකොට ලැජ්ජාව පැත්තක දාලා බඩ පිරෙන්න හිතේ හැටියට කන්න ඕනේ. ඉතින් ඔන්න හොයම ආවේ වැව් මාළුත් එක්ක බත් කන්න ඕනි කියලා. ඉතින් ටක් ගාලා අපි නතර කළා ඇති තරම් කෑවා. ඔන්න ඉතින් අපිට බඩගින්නට කාගෙන ගියාට සුදු පුතා නම් ඉස්සරවම ගත්තේ පපඩා. මොකද ඉතින් එයාගේ ෆේවරිට්ම පපඩා. ඉතින් ඔන්න චූටි නැන්දි තමයි අහිංසක දරුවා. හැමීට බිම බලාගෙන කනවා. ඉතින් අපිට නම් එච්චර ඉවසීමක් තිබුණේ නැහැ. අපි ඉතින් බඩ පිරෙනකන් කෑවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ අනුරාධපුර ට්‍රිප් එක ගිහින් ඉවර කරේ. ඉතින් අලුත් වීඩියෝ එකකින්
ඉක්මනටම එන්නම්. අපිව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.